ආයිබෝවන් හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ හරිම සුවිශේෂී මාතෘකාවක් ගැන. ඒ තමයි දරු සම්පත බලාපොරොත්තු වෙන අයට සහ ඒ දරුවන්ව ආරක්ෂා කරගන්න පිහිට වෙනවා කියලා විශ්වාස කරන දිව්‍යමය චරිතයක් ගැන. හොඳයි. අපි හැමෝම දන්න දෙයක් තමයි විවාහ වුණු ගොඩක් දෙනෙක්ගේ තියෙන ලොකුම හීනයක්. ඒ වගේම ප්‍රබලම ආශාවක් තමයි දරුවෙක් ලබා ගන්න එක. ඇතරංග මේක ලෝකෙ කොහෙ ගියත් පොදු හරිම විශ්වීය හැඟීමක් නේද? ඔව්. තමන්ගේ ගෙදර පුංචි දරුවෙක්ගේ hina හඬ ඇහි කියලා. ඒ බලාපොරොත්තුෙන් තමයි ගොඩක් අය ජීවත් වෙන්නේ. ඉතින් අන්න ඒ පසුබිමෙන් තමයි අපි අද මේ කතාව පටන් ගන්නෙ. හරි, එහෙනම් මේ බලාපොරොත්තුව ඉටු කර දෙනවා කියලා, ඒ වගේම දරුවන්ට පිහිට වෙනවා කියලා බැතිමතුන් ගෞරවයෙන් වන්දනාමාන කරන දිව්‍යමය චරිතයක් තමයි ෂෂ්ටි දේවිය කියන්නේ. ෂෂ්ටි මේ නමේ තේරුම මොකක්ද දන්නවද? සංස්කෘත භාෂාවෙන් ෂෂ්ටි කියන්නේ 6 වැනි කියන එක. ඉතින් ඇයි එහෙම කියන්නේ? ඒකට හේතුව තමයි දරුවෙක් ඉපදුනාට පස්සේ හරියටම 6 වෙනි දවසේදී ඇය වෙනුවෙන් විශේෂ වන්දනාමාන කිරීමේ සම්ප්‍රදායක් තියෙන නිසා. ඉතින් ෂෂ්ටි දේවියගේ ප්‍රධාන කාර්යභාරයන් මොනවද? මූලිකවම එතුමිය දරුවන්ගේ ආරක්ෂිකාව. දරුපල ලබා දෙන සශ්‍රීකත්වයේ දෙවගන, ඒ වගේම දරු ප්‍රසූතියේදී මවටයි දරුවටයි පිහිට වෙනවා කියලාත් විශ්වාස කරනවා. තව දෙයක්, සමහර තැන්වල එතුමියව දේවසේනා, ඒ කියන්නේ ස්කන්ධ දෙවියන්ගේ භාර්යාව ලෙසත් හඳුන්වනවා. හරි. අප හිතේ මවාගමෝ එතුමියගේ ස්වරූපය කොහොමද කියලා. සාමාන්‍යයෙන් එතුමියව නිරූපණය වෙන්නේ හරිම කරුණාවන්ත මවකගේ ස්වරූපයෙන්. සුදු පැහැති ආභරණ පැරඳලා බලලෙක් වාහනය කරගෙන අතින් පුංචි දරුවෙක් වඩාගෙන ඉන්න විදිහට මේ රූපය දැක්කම ඇයගේ කාර්යභාරය ගැන අපිට හොඳ අදහසක් එනවා. හොඳයි. දැන් තමයි කතාවේ වැදගත්ම කොටසකට අපි එන්නේ. ෂෂ්ටි දේවියගේ බලයත් ඇයි එතුමියට මේ තරම් වන්දනා කරන්නේ කියන එකත් පැහැදිලි කරන හරිම බලගතු පුරාණ කතාවක් තියෙනවා. අපි ඒ කතාවට යමු. මේ කතාව ගෙතෙන්නේ ප්‍රියව්‍රත කියන රජ කෙනෙක් වටා. මේ රජතුමාට අවුරුදු 12ක් යනකල් දරුවෙක් හිටියේ නෑ. ඉතින් එතුමා ලොකෝ යාගයක් කරනවා දරුවෙක් බලාපොරොත්තු වෙන. යාගයෙන් පස්සේ මාලිනී දේවිය දරුවෙක් බිහි කරනවා. ඒත් ඒ දරුවා ඉපදෙනකොටම මිය ගිහින්. හිතාගන්න පුළුවන් රජතුමාට දැනෙන දුක. එතුමා මේ මල දරුවත් අරගෙන සුසානට යනවා. අන්න ඒ වෙලාවේදී හරිම ආශ්චර්යමත් විදියට දිව්‍යමය රථයකින් සුදු වස්ත්‍ර ඇඳගත් දේවතාවියක් පහළ වෙනවා. එතුමිය තමයි ෂෂ්ටි දේවිය. එතුමිය ඒ මල දරුවව අතට අරගෙන ආයෙමත් පණ දෙනවා. ඊට පස්සේ රජතුමාට පොරොන්දුවක් වෙන්න කියනවා, ලෝකය පුරා මගේ වන්දනාව ප්‍රචලිත කරන්න. එතකොට මම මේ දරුවා ඔයාට ආපහු දෙනවා කියලා. ඉතින් රජු ඒ පොරොන්දු ඉටු කරනවා. "ඕ, මාගේ වන්දනාව ස්වර්ගය, පෘථිවිය සහ පාතාලය තුල ප්‍රචලිත කරන්න. එවිට මම ඔබේ පුත්‍රයාව ආපසු දෙන්නම්." අන්න ඒක තමයි කතාවේ තීරණාත්මකම මොහොත. ෂෂ්ටි දේවිය රජුගෙන් ලබාගත්තේ පූජනීය පොරොන්දුව. ඉතින් මේ පුරාවෘත්තයට අනුව මෙන්න මේ සිදුවීමෙන් පස්සේ තමයි ෂෂ්ටි දේවි වන්දනාව ලෝකයේ පුරා පැතිරුණා කියලා කියවෙන්නේ. හරි, ඒක තමයි පුරාවෘත්තය. දැන් අපි බලමු මේ කතාව, මේ විශ්වාසය කොහොමද ඇත්තටම මිනිසුන්ගේ ජීවිතවල කොටසක් වුනේ. ඒ කියන්නේ වන්දනාමාන දෛනික චාරිත්‍ර විදියට පැවතගෙන එන්නේ කොහොමද කියලා. මේක අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙමෙයි. ෂෂ්ටි වන්දනාවට හරිම පැරණි ඉතිහාසයක් තියෙනවා. පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සියවසේ, කියන්නේ ගුප්ත යුගයේ දක්වාම මේ වන්දනාවේ මුල් දිව යනවා. ඒ විතරක් නෙමෙයි, යාඥවල්ක්‍ය ස්මෘතිය වගේ පැරණි ග්‍රන්ථවල පවා පැහැදිලිවම කියලා තියෙනවා දරුවෙක් ඉපදිලා 6 වෙනි දවසේ ෂෂ්ටි දේවියට පූජාවක් පැවැත්විය යුතුයි කියලා. අද වෙනකොටත් විශේෂයෙන්ම නැගෙනහිර ඉන්දියාවේ, කියන්නේ බෙන්ගාලයේ, ඔඩිෂාව, බිහාර් වගේ ප්‍රාන්තවල මේ සම්ප්‍රදායන් හරිම ශක්තිමත්ව තවමත් පැවතගෙන යනවා. ඉතින් විශේෂයෙන්ම ෂෂ්ටි දේවියව වන්දනා කරන්නේ මොන වගේ අවස්ථාවලදීද? ප්‍රධාන අවස්ථා 3ක් තියෙනවා. එකක් අපි කලිනුත් කිව්වා වගේ දරුවෙක් ඉපදිලා හරියටම 6 වෙනි දවසේ. ඊළඟට හැම මාසෙකම එන 6 වෙනි චන්ද්‍ර දිනය. ඒ කියන්නේ ෂෂ්ටි තිථිය. ඒ වගේම දරුවාට පළවෙනි වතාවට ඝන ආහාරයක් දෙන දවසත්, ඒ කියන්නේ ඉන්ද්‍රුල් කට ගන්න දවසත් ඇයට පූජා පවත්වන්න හරිම වැදගත් අවස්ථාවක් විදිහට සලකනවා. හොඳයි. මේ විදිහට වන්දනාමාන කරලා මිනිස්සු මොනවද බලාපොරොත්තු වෙන්නේ? ප්‍රධානම දේ තමයි දරු සම්පත ලබා දීම. ඊට අමතරව ඉපදුණු දරුවන්ව ලෙඩ රෝග වලින්, නපුරු බලවේග වලින් ආරක්ෂා කරලා දෙන එක, දරු ප්‍රසූතියේදී මවටයි දරුවටයි ආරක්ෂාව ලැබෙන එක, ඒ වගේම දරුවන්ට දීර්ඝායුෂ සහ යහපත් චරිතයක් ලැබෙන එකත් මේ ආශිර්වාද අතරට ඇතුළත්. හරි. එහෙනම් අපි මේ කතාවේ අවසානයේට කිට්ටු වෙමින් ඉන්නේ. දැන් අපි බලමු මේ ෂෂ්ටි දේවිය විශ්වාසය, මේ ආරක්ෂාවේ උරුමය මිනිසුන්ගේ ජීවිතේ එක්ක අදටත් බැඳිලා තියෙන්නේ කොහොමද කියලා.
මේක හරිව රසවත් දෙයක්. ගොඩක් නිවාස්වල විශේෂයෙන්ම මේ විශ්වාස තියෙන ප්‍රදේශවල ෂෂ්ටි දේවියගේ රූපයක් ගෙදර තියාගන්නවා. ඒක තියන්න හොඳම තැන විදිහට සලකන්නේ නැගෙනහිර හරි උතුරු හරි දිශාවේ බිත්තියක්. එහෙම කළාම ගෙදරට ධනාත්මක ශක්තියක් යහපතක් ගලාගෙන එනවා කියලා තමයි විශ්වාසය. වන්දනා කරන විදි දෙකක් ගැන අපි කතා කරමු. එකක් තමයි දෛනිකව කරන සරල වතාවත්. ඒ කියන්නේ එදිනෙදා එතුමියගේ රූපයට මල් ටිකක් සුවඳ දුමක් පූජා කරන එක. හැබැයි ඊට වඩා ගැඹුරු දෙයක් උත් තියෙනවා. ඒ තමයි වාර්ෂික භාරය. විශේෂයෙන්ම දරුවන් බලාපොරොත්තු වෙන අය අවුරුද්දක් පුරාම හරිම භක්තියෙන් මේ භාරය ඉටු කරොත් එයාලගේ පැතුම ඉෂ්ට වෙනවා කියන එක හරිම ප්‍රබල විශ්වාසයක්. ඉතින් මේ හැමදේම අහගෙන ඉඳිත්තියේ අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. මේ වගේ දිව්‍යමය ආරක්ෂකයන් ගැන තියෙන සියවස් ගානක් පැරණි විශ්වාස අද මේ නූතන ලෝකයේ ජීවත් වෙන අපිටත් යම් බලාපොරොත්තුවක් යම් සැනසීමක් ලබා දෙන තවමත් සමත් වෙන්නේ කොහොමද? ඒක ඇත්තටම හිතන්න වටින ප්‍රශ්නයක්.